ඉන්ටරෙට් නැතුව දවසම අද පොට විදිර වෙනස් විදිහක වැඩක් තමයි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද අපි කරන්න යන්නේ අද දවසම මට කිසිම අන්තර්ජාල පාසුකම පාවිච්චි කරන්න බෑ. ඉතින් මම මේකටත් මගේ ෆෝන් එකේ එයාර්ප්ලේන් මොඩ් එක ඔන් කරලා තියෙන්නේ. ඉතින් අද පොඩ වෙනස් විදිහට දවස ගත කරන්න හදන්නේ. අද වෙසක් පොය දවස්. ඉතින් තන්සල් යන්න කොට දේවල් කරන්න ඉතින් මොබයිල් එකේ data සහ SIM එක දෙකම ඔෆ් කරලා. ඒතර මගේ ලැප් පනමන කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. අද මට පාවිච්චි කරන්න පුළුවන් මගේ තියෙන මේ ෆෝන් එකේ කැමරා එක රෙකෝඩ් කරන්න සහ මගේ තව DSLR කැමරා එකක් තියෙනවා ෆොටෝස් ගන්න. ඒ කැමරා එක මම පාවිච්චි කරනවා. ඉතින් ඒ ටික විතරයි මට පාවිච්චි කරන්න පුළුවන් අද දවසටම. අද මම කොහොමද මේ චැලෙන්ජ් එකට මුහුණ දෙන්නේ සහ මට ඒ චැලෙන්ජ් එකට මුහුණ දෙන්න පුළුවන් නේද කියලා සම්පූර්ණ වීඩියෝ එකෙන් බලමු. දැන් විසක් කුල් ටිකට ලයිට් දාලා ඒ බැටරි එක යන්නේ බලමු කොහොමද වෙන්නේ කියලා. මේ ඉතින් ඉන්නේ අපේ යෝධයා. ඉතින් යෝධයා කියලා කිව්වේ වෙන මොකද නෙමෙයි. අපි හදුව ලොකෝඩෝ එක. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට දන්සල් ටිකක් වඳින්න පටන් ගත්තා. ඉතින් මේ ගමේ දන්සල වින්දලා ඊට පස්සේ අපි ගියා ගමෙන් පිට තිබුණු මෙන්න මේ කොත්තු දන්සල. ඉතින් මේකේ කොත්තු දන්සලා ඉස්සෙල්ලා මම දැක්කේ පෙන්නුවේ ඔයාලට අයිස්ක්‍රීම් දන්සල. ඉතින් අයිස්ක්‍රීම් කාලා පස්සේ කොත්තු කාලා මෙන්න මේ විදිහට අපි තාත්තයි මල්ලි මායි අපි තුන්දෙනාම ගියා පොඩක් ගමෙන් පිටට. ඒ කියන්නේ පොළොන්නරුවට යනකම් යන්න කියලා හිතාන තමයි ගියා. අපි පොළොන්නරුව ළඟටම ගියා. ඉතින් පොළොන්නරුව වන්දනා කරලා නෙමෙයි ගියේ මේ ගමන. ඉතින් අපි සාමාන්‍යයෙන් නිකන් ඔය වෙසක් දවසට පොසොන් දවසට සාමාන්‍යයෙන් දන්සල් ටිකක් වඳින්නත් එක්ක පොඩි රවුමක් දානවා. ඉතින් මේ යනකොට අපිට මෙන්න මේ විදිහට සව් දන්සලක් හම්බුණා. ඉතින් ඊට පස්සේ තවත් අයිස්ක්‍රීම් දන්සලා ඊට පස්සේ තවත් අයිස්ක්‍රීම් දන්සලා ඔය විදිහට අයිස්ක්‍රීම් දන්සල් මට මතක විදිහට 4-5කට වැඩි ගියා. ඉතින් හැම එකම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ පෙන්නන්නේ තවත් ඒ වගේ වින්ද අයිස්ක්‍රීම් දන්සලක්. දන්සල් වන්දගෙන ගෙදර එනකොට අපි දැක්ක අපේ ඇල ඇරලා තියෙනවා. ඉතින් ඒ ඇලෙන් නාන්නත් අපි අමතක කරේ නැහැ. මේ නාන්න කිව්ව වෙලාවේ මේ තියෙන රෑ අපේ ගෙදර දිස්සන විදිය. ඉතින් පේනවනේ අපේ යෝධයා ඉන්නව පැත්තකින් තව පොඩි කුට්ටියකුත් තියෙනවා. ඉතින් අද රෑට ඔයාලට දකින්න පුළුවන් වෙන්න තියෙන්නේ අපේ යෝධයා. ඉතින් ඊට පස්සේ මේ ලයිට් වගේක් තියෙනවා. ඒවා ටික පේනවා. ඉතින් ඊට පස්සේ අද දැන් ටික ගාවිලා තියෙන. ඉතින් තව ටිකකින් නිදාන්න ප්‍රණාට විතර වෙලා ඇති. මම කලින් ඉඳියා මොකද ප්‍රෙෂර් නම් තමයි රැයක දෙක වෙනකන් හැරගෙන කියන්නේ බාන්දර වෙනවා හැරගෙන වැඩ කරනවා. ඉතින් අද එහෙම කරන්න දෙයක් නැහැ. මොකද මම ෆෝන් පාවිච්චි කරන එක කිසිම දෙයක් නැහැ. ඉතින් නම් උදේ හැරෙන්න පටන් ගන්නවා. ඉතින් පහට විතරයි. ඉතින් ඒකට පහට හැරෙන්න නම් හැමදාම කොහාට විතර නිදා ගන්න වෙනවා. ඉතින් නයිටි ප්ලෑන් එකක් ගහගෙන තියෙන. දැන් බලමු ඉස්සරහට කරන්න හිතන වැඩ ගොඩක් වෙනස් වෙලා තියෙන. ඉතින් අපි ඒක කරන්නේ ඉස්සරහට. ඉතින් මුළු දවසම ඉන්ටර්නෙට් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඒක බොරුවක් නෙමෙයි. මට ගොඩක් වීඩියෝස් ගොඩක් තැන් වල වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මේක මගේ බ්ලොග් ටයිප් එකේ මගේ චැලෙන්ජ් එකක් කරපු පළවෙනි වීඩියෝ එකකින් වැරදි අඩපාඩු ඇති. අනිවාර්යෙන් ඒ ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම අන්තර්ජාලය නැතුව මේ ගව කරපු දවසෙන් තේරුම් ගත්තා අපි සාමාන්‍යයෙන් ෆෝන් එක ඇතුළෙම ඉන්න හින්දා කියන්නේ මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගොඩක් දුරට ෆෝන් එකත් එක්ක ඉන්නේ. ඉතින් එතකොට මට සාමාන්‍යයෙන් වටපිටාවේ පරිසරයේ ඉන්න මිනිස්සුන්ව ගොඩක් දුරට මිස් වෙනවා. ඒක අද තමයි කියන්නේ මේ වැඩේ කරපු නිසා තමයි මට ගොඩක්ම දැනුනේ. ඉතින් මම කියන්නේ ඔයත් සතියට දවසක් හරි මාසයකට එක දවසක් හරි පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් ඈත් වෙලා ඉන්න. සාමාන්‍යයෙන් ෆෝන් එක අයින්ම කරන්න බෑ නම් ඒක තරමක් දුරට හරි ඈත් කරලා තියලා බලන්න. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.